සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බංගලා වාරකඩ 3 වෙනි ශ්‍රේණියේ තනතුරු පුරපොර 17ක් සඳහා බඳවා ගැනීමට අයිදුම්පත් කැඳවා තිබෙනවා. මෙම නිවේදනයේ අවසානයේදී ආදර්ශ අයිදුම්පත අනුව සකස් කරන ලද අයිදුම්පත් 2025 ජූනි 20 දිනට පෙර අධ්‍යක්ෂක ජෙනරාල් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අංක 811 ඒ ජයන්තිපුර පාර බත්තමුල්ල යන ලිපිනයට එවිය යුතුය. ආදර්ශ අයිදුම් පත්‍රයට අනුකූල නොවන අයිදුම්පත් දැනුම් දීමෙන් තොරව ප්‍රතික්ෂේප කරන අතර අයිදුම් පත්‍රයේ අංක 1 සිට 9 තෙක් පළවෙනි පිටුවටද 10 සිට 14 තෙක් දෙවන පිටුවටද වන ලෙස සකස් කළ යුතුය. ඊට අදාළ තොරතුරු පැහැදිලිව සඳහන් කළ යුතුය. අයිදුම් කරන තනතුර ලියුම් කවරේ වම්පස ඉහළ කෙරේ පැහැදිලිව සඳහන් කළ යුතුය. එම අයිදුම් පත්‍රයේ ඡායා පිටවත ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වෙනද. මේ අයිදුම් පත්‍ර අපේ පළවෙනි කමෙන්ටුවේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. වැටුප් පරිමාණය ගැන කතා කිරීමේදී මෙම තනතුර හිමි වැටුප් ක්‍රමය වන්නේ 2016 දෙවැනි මාස 25 වෙනි දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10 ඇලිරා 2025 3 උපලේඛනය අනුව PL2 කියන වැටුප් කාණ්ඩය තමයි ආයත් වෙන්නේ. මූලික වැටුප 41800 කියලා දීලා තියෙනවා. දීමන එකතු වෙලා සම්පූර්ණ වැටුප 65560ක් ලැබෙනවා කියලා දීලා තියෙනවා. අධ්‍යාපන සුසුකම් ලෙස කතා කිරීමේදී අධ්‍යයන පොදු සාධිපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනේදී යටත් පිරිසෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිත විෂයන් 6කින් සමත් වී තිබිය යුතුය. සාමාර්ථ කියන්නේ සී සාමාර්ථ වෘත්තීය සුසුකම ඉල්ලනවා. ජාතික ආධුනිකත්ව මණ්ඩලය හෝ ලංකා සංචාරක මණ්ඩලය හෝ ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් පවත්වනු ලබන සූපවේදී හෝ සංචාරක නිවාස නඩත්තුව පිළිබඳ NEQ දෙවෙනි හෝ තුන්වෙනි මට්ටමට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම හා පෙරදිග හා අපරදිග ක්‍රම දෙකෙන්ම ආහාර පිළියෙල කිරීමේ හැකියාව හා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තිබීම. පළපුරුද්ද ඉල්ලා තිබෙනවා. තනතුරට අදාළ ශේෂ්ත්‍රයේ වසර 2ක පළපුරුද්දක් පිළිගත් ආයතනයෙන් ලබා තිබීම. බඳවා ගැනීම ක්‍රමය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්නා කුසලතා අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1:5 අනුපාතයට ප්‍රායෝගික හා ව්‍යුහගත පරීක්ෂණ දෙකෙන්ම ලබා ගන්නා ලකුණු වල එකතු වේ කුසලතා අනුපිළිවෙල අනුව පුරප්පාඩු වලට බඳවා ගැනීම කරනු ලැබේ. රැකියාවේ කාර්යභාරය සඳහන් කරොත් සංචාරක බංගලාවලට පැමිණෙන අමුත්තන් සුවදව පිළිගැනීම, සංග්‍රහ කිරීම, ඔවුන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම හා අවශ්‍ය පහසුකම් සැලසීම, සංචාරක බංගලාව සහ උද්‍යාන පිරිසිදු හා අලංකාරව පවත්වාගෙන යාම, සංචාරක බංගලාව නිසි පරිදි නඩත්තු කිරීම හා එහි සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම, සංචාරක බංගලාවේ පවතින ද්‍රව්‍ය හා උපකරණ ලයිස්තු නිසි පරිදි පවත්වාගෙන යාම, දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පවරනු ලබන තනතුරට අදාළ වෙනත් රාජකාරී ඉටු කිරීම. සේවයේ නියුක්ත කිරීමේ කොන්දේසි. මෙම තනතුර ස්ථීර විශ්‍රාමයට සහිතය. වැන්දපු හා අනත්දරු වැන්දපු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල දායක විය යුතුය. වයස අවුරුදු 18ත් 45 අතර අයට තමයි මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. සෑම අපේක්ෂකවම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවය යුක්ත විය යුතුය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. අයිදුම්කරු විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයිදුම්පත් කැඳවීමේ නිවේදනයේ හෝ ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට එම සුදුසුකම් සෑම ආකාරයෙන්ම සම්පූර්ණ කර තිබිය යුතුයි. ඒ කියන්නේ අයිදුම්පත් යොමු කරන අවසන් දිනේ තියෙනවානේ. එදාට එම දිනයට හෝ එදාට කලින් තමයි මේ සුදුසුකම් ඔක්කොම මේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. මේ ඉල්ලන පළපුරුද්දට අදාළ සහතික, වෘත්තීය සුදුසුකම් වලට අදාළ සහතික, අධ්‍යාපන සුදුසුකම් වලට අදාළ සහතික ඔක්කොම තියෙන්න ඕනේ. එම දිනයට කලින් හෝ එම දිනයට සම්මුඛ පරීක්ෂණය ගැන කතා කිරීමේදී වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පත් කරන ලබන මණ්ඩලයක් විසින් තමයි මේ සම්මුඛ පරීක්ෂණය කරනු ලබන්නේ. මෙම ගැසට් නිවේදනයේ සඳහන් නොවන යම් කරුණක් වුවොත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නියමය පරිදි වන්නේය. එමෙන්න පුරප්පාඩු පිරවීමට හෝ නොපිරවීමට හෝ පුරප්පාඩුවෙන් කොටසක් පිරවීම පිළිබඳ අවසාන තීරණය ඇත්තේද අධ්‍යක්ෂක ජෙනරාල් සතුය. මෙම නිවේදනය සමග ඉදිරිපත් කර ඇති ආදර්ශ අයිතුම් පත්‍ර අනුව සකස් කරන ලද ඉල්ලුම්පත් 2025 ජූනි 20 දින හෝ ඊට පෙර මෙන්න මේ කියන ලිපිනයට යවන්න ඕනේ. මම ඔයාලට හයිලයිට් කරලා පෙන්නන්නම්. අධ්‍යක්ෂක ජෙනරාල්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජයන්තිපුර බත්තර මුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. නොඑසේ නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආයතන අංශයට අතින් ගෙනවිත් බාර දිය යුතුය. එම ක්‍රම දෙකෙන් ඔයාලට මේක අයදුම්පත් යොමු කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා උපකාර කරන ලෙස කාරණක ඉල්ලා සිටිනවා.